කොහොමද ඉතින් හැමෝටම දිහා YT ස්ටුඩියෝ එකට සාදරයෙන් පිළිගන්නවා. ඔයා මගේ channel එකට අලුත් එක්කෙනෙක් නම් subscribe කරලා bell icon එක click කරන්න. අද අපි වීඩියෝ එකෙන් කතා කරන්නේ ලස්සනට ෆෝන් එකෙන් තමන්ගේ ෆෝන් එකෙන් ෆොටෝ ගන්න හැටි. සමහර ෆෝන් වල app එක සමහර කැමරාව පැහැදිලි නැතුව ඇති. සමහර අය මේකට උපක්‍රමයක් යොදාගන්න LMC කැමරාව ඒ වුණාට ඒක software මදි නිසා download කරගන්න බැරුව ඇති. අපි කතා කරන්නේ හොඳ app එකක් ගැන. මුලින්ම ඔයගොල්ලෝ Play Store එකට යන්න ඕන. ඊට පස්සේ search bar එකට ගිහිල්ලා silent camera කියලා search කරන්න ඕන. ඊට පස්සේ ඔයාට එන silent camera කියලා app එකක් ඔහොම එනවා. ඒක install කරගන්න ඕනේ MB 24ක් වගේ තමයි තියෙන්නේ. මම මේක install ඔන්නම icon එකක් තමයි app එකේ පේන්න තියෙන්නේ. මම මේක install කරපු නිසා මම ඒක open කරගන්නවා. ඔයාලට මේ මුලින් එනකොට ඉරි ටිකක් පේන්නේ නැතුව ඇති. නිකම්ම ෆෝන් එකේ කැමරාව වගේ ඇත්තේ. මේ තියෙන මම ඔය app එකෙන් ගහපු ෆොටෝ. ඔක brightness වැඩි කරලා එහෙම තමයි. මෙතන මේ අත්කාච වගේ තියෙන්නේ zoom කරන්න පුළුවන් එක. අනිත් පැත්තේ තියෙන්නේ brightness අඩු වැඩි කරන්න. ඊට පස්සේ මෙතන effect එහා පැත්තේ තියෙන්නේ දැන් ඔයාගේ flasher එක on කරගන්න ඕන නම් ෆෝන් එකේ on off කරගන්න ඕන නම් මම ඒක මේ on කරගන්න බෑ මොකද මම screen record එකක ඉන්න නිසා. ඊට පස්සේ තියෙන sense mode කියලා එකක් තියෙනවා. ඒකෙන් අපිට ඕන එකක් දාන්න පුළුවන්. ඔයාට selfie party මොන HDR මොකක්ද ඕන කියලා. ඊට පස්සේ මම දාලා තියෙන auto. ඊට පස්සේ ඔතන තියෙනවා white balance කියලා. මම දාලා තින්නේ ඒකට auto. ඕන sunlight දාන්න පුළුවන්. ඊට පස්සේ ඉරි ටිකක් පේනව නේද ඔයාට? අන්නේ ඉරි එකන් හතරක් වගේ පේනව නේද? උඩ අර settings වලට එහා පැත්තේ ඒක ඔබලා ඔයාලට පේනවා ඇති මෙතන TV speed කියලා එකක්. අන්න ඒක ඔබන්න. එතකොට මෙහෙම ඉරි හතරක් විතර පේනවා ඇති. ඔයාලට මෙතන පේනවා ඇති touch ඇඟිල්ලක් touch කරනවා වගේ එකක් තියෙන්නේ. ඒකේ බෝඩ පස්සේ ඔයාලට පුළුවන් දැන් මෙතන සුදු පාට එක ඔබන්න ඕනේ නැහැ. ඔයාලට පුළුවන් screen එක ඔයාලට touch කරලා පස්සේ ෆොටෝ එක වදින්න. ඉන්න මං ගහලා පෙන්නන්න. ඔය තින් මම ඇඩ් කරලා පෙන්නන්න. ඔය තින් මම ඒක රීඩ් කරගන්න මොකද ස්ටෝරේජ් ෆුල් වෙන නිසා. අපිට දැන් මේවයි මේ ෆොටෝ එඩිට් කරගන්න පුළුවන් මේවයි. ඔය තියෙන්නේ බ්‍රයිට්නස් එක අඩු වැඩි කරගන්න. ඊට එහා පැත්තේ තියෙන්නේ දැන් ඔයාලට කලර් එක මොකක්ද ඕන කියලා මම දාලා තියෙන ටිකක් කොළ පාට. ඊට පස්සේ අර වටේ අවුට්ලයින් එක පොඩ්ඩක් ලස්සන කරගන්න පුළුවන් මේකෙන්. ඊට පස්සේ අපිට කැමති ෆිල්ටර් එකකුත් දාන්න පුළුවන්. ඔය තියෙන ෆිල්ටර්. ඉතින් ඔය app එකේ edit විශේෂම දේ තමයි ඔය edit කියන්නේ. වෙන app වල එහෙම නැතුව ඇති. ඉතින් ඔහොම තමයි ඔය තියෙන ඔරිජිනල් එක. මේ තියෙන්නේ අද අපි edit කරපු එක. ඊට පස්සේ ඔතන අපි ආයෙත් මේ settings වලට යනවා. settings වලට ගියාට පස්සේ settings වලට යන්න ඕන. ඊට පස්සේ අපි මෙතන photo improvement එකට දාන්න ඕන 16.9 කියලා. ඊට පස්සේ අපිට volume key එකට ඔයාලට ඕන එකක් දාන්න zoom කරන්න පුළුවන්, shutter දාන්න පුළුවන්, ඕන එකක් දාන්න පුළුවන්. මෙතන save කරගන්න එක ඔයාලට වෙනස් කරගන්න පුළුවන්. මම වෙනස් කරා. දැන් මම ආයෙ රීසෙට් කරගන්නවා මොකද මට ඒ ෆෝල්ඩර් එක තමයි ඕන. ඊට පස්සේ මම එතනින් ආයෙ බෑක් වෙනවා. ඉතින් ඊට පහළ තියෙන්නේ app එකටම ආපු ඒවා අපිට install කරගන්න ඕනේ. මම ඒක install කරගන්න යන්නේ ඒක වැඩක් නැති නිසා. ඔය app එක ගැන කතා කරන්න තියෙන්නේ එච්චර තමයි ඉතින්. එහෙනම් ඉතින් ඔයගොල්ලෝ install කරලා බලන්න. app එක ගොඩක් වැදගත් වේවි. හරි එහෙනම් මම අදට වීඩියෝ එකෙන් සමුගන්නවා. නැවත වීඩියෝ එකකින් හම්බෙමු. ඉතින් ඔයාලට මේක ගොඩක් හොඳ නම්